ආවඩා ආයුබෝ වේවා. අද දවසේ අපිට ඉතාමත් වැදගත් ඒ වගේම වටිනා දවසක්. මොකද කියනවා නම් අද වෙද්දී මුළු ලෝකෙම ගෝලීයකරණය වෙලා, නවීකරණය වෙලා මුළු ලෝකෙම එක විශ්ව ගම්මානයක් වෙලා තියෙනවා. සරලවම කියනවා නම් අද වෙද්දී මුළු ලෝකෙම නවීකරණය වෙලා තියෙනවා. එතකොට අද ලෝකයේ තුලේ AI එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කෘත්‍රිම බුද්ධිය. මේ කෘත්‍රිම බුද්ධිය කියන එක අද වෙද්දී මුළු ලෝකෙම සාමාන්‍ය සුලභ තාක්ෂණයක් වෙලා තියෙනවා. දැන් ඔය AI විතරේ අපගේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද? ඔය AI අපිට හොඳ විදිහට වගේම නරක විදිහට භාවිතා කරන්න පුළුවන්. ඔය AI හොඳ විදිහට භාවිතා කරලා අපේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද? මම කලින් කිව්වේ අද දවස අපිට තාමත් වැදගත් ඒ වගේම වටිනා දවසක් කියලා. අද දවසේ කර්මාන්ත ව්‍යවසායගත අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන AI Explorer 2025 වැඩමුළුවේ ප්‍රථම ආරම්භක දේශනයටයි ඔබ මේ සහසම්බන්ධ වෙලා සිටින්නේ. අද දේශනයට අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට සැපමිනි කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ඇමරිකා එක්සත් ජනපදයේ කර්මාන්ත හා ජන සංනිවේදන උපාධිධාරී ශ්‍රී ලංකා කර්මාන්ත හා ව්‍යවසායක අමාත්‍යාංශයේ සභාපති MDPK කරුණාරත්න මැතිතුමනි ඔබතුමාව සාදරයෙන් පිළිගන්න ලබනවා. ඒ වගේම අපගේ සුහද ආරාධනය පිළිගෙන මෙම ස්ථානයට සැපමිනි රුණ විශ්වවිද්‍යාලයේ ගෞරව උපාධිධාරිණී කෙරළි විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යිනී ශ්‍රී ලංකා කර්මාන්ත හා ව්‍යවසායගත අමාත්‍ය අංශයේ ලේකම්තුමිය SP DJ රණසිංහ මැතිතුමියනි ඔබතුමියවත් සාදරයෙන් පිළිගන්න ලබනවා. අද උත්සව සභාවේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔය කර්මාන්තයේ ව්‍යවසායකයෙකු වීමට ඔය AI කොහොමද අපි භාවිතා කරන්නේ? AI තුලින් අපි අනාගතේ ජය ගන්නේ කොහොමද? ඔය කර්මාන්තවලට අපි ව්‍යවසායක විදියට AI භාවිතා කළා අපේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද? ඒ වගේම තමන්ගේම කියලා තමන්ටම රැකියාවක් යොදාගෙන ඒ රැකියාවට AI එහෙම නැත්නම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඔය කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා තමන්ගේ ව්‍යාපාරය එහෙම නැත්නම් තමන්ගේ කර්මාන්තය වැඩි දියුණු කරගන්නේ කොහොමද? සංවර්ධනය කරගන්නේ කොහොමද කියලා අද අපි මෙන්න මේ කියන්නා වූ දේශනමාලාවත් කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් උණුසුම් ඒ වගේම හරවත් දේශනයකට ඔබ සැමට සුහද ආරාධනා.